ભේදයක් නැහැ සුන්දරත්වය පිළිබඳව අපි හැමෝම හරිම උනන්දුයි. ඒ විශේෂයෙන්ම එතනිනුත් කාන්තාවන් Tamanගේ සුන්දරත්වය ජීවිත කාලෙම පවත්වා ගන්න ගොඩක් ආස කට්ටියක්. ඒක නිසා මේ අය යම් වයසකට ආවත් වයස කීයද කියලා කියන්න කැමති වෙන්නේ නැති ගානයි. ඒ අයට තියෙන ප්‍රශ්න තමයි ලස්සන වීම පිළිබඳ ප්‍රශ්න. දැන් අනවශ්‍ය රෝම කියන එකත් සුන්දරත්වයේ තවත් එක්තරා පැතිකඩක්. අපි අකමැති විදිහට රෝම වැවෙනවා නම් උදාහරණයක් විදිහට මේ අපලි ප්‍රදේශයේ ඉඳන් ගත්තාම සිරුරේ ඕනෑම තැනක අනවශ්‍ය රෝම වර්ධනය කාන්තාවකට විශේෂයෙන් කරදරයක්. ඩොක්ටර් බුද්ධික විට්ටහච්චි ගැන අපි විමසන්න සූදානම් වෙන්නේ මේ hair removal treatment කියන එකත් ලෝකේ හරිම ප්‍රසිද්ධ ට්‍රීට්මන්ට් එකක්. ඇත්තටම මේක ඵලදායී දෙයක්ද ඩොක්ටර්? ඔව්. බොහොම ස්තුතියි තරංගා මේ අවස්ථාවදීම සිල්ලවඳ. විශේෂයෙන්ම මේ රෝම ගැන කතා කරද්දී අපේ මානව ශිෂ්ටාචාරයේ අපේ පැවැත්මත් එක්ක රෝම ගොඩාක් තිබිච්ච මානවයාගේ ඉඳන් දැන් මානවයා දක්වා දැන් අපිට නවීන රූපලාවන්‍ය විද්‍යාව අනුව රෝම අවශ්‍යම නැති තරම් කාන්තාවන් බැලුවාම ගොඩාක් සෆර් වෙනවා මේ අනවශ්‍ය රෝම හින්දා. අනවශ්‍ය රෝම වැවීම පිළිබඳව ගත්තාම කාන්තාවන් ගත්තොත් මුහුණේ අනවශ්‍ය රෝම වැවීම, එතකොට පපු ප්‍රදේශයේ අනවශ්‍ය රෝම වැවීම, කලවා ප්‍රදේශයේ අනවශ්‍ය රෝම වැවීම සහ නොයෙකුත් අනෙකුත් රාස් ප්‍රදේශවලත් සහ උදරේ අනවශ්‍ය රෝම වැවීම නිසා පීඩාවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක ගත්තාම රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාවේ නවීනම සොයා ගැනීමක් තමයි මේ ලේසර් ප්‍රතිකාර. මුලින්ම අපි හොයාගත්ත ප්‍රතිකාරය තමයි ලේසර් ප්‍රතිකාර. ලේසර් කිව්වට මේ ඔබ බය වෙනවා එකපාරට මේක ලේසර් කිව්වහම. මේක ලේසර් කියන්නේ ආලෝක කදම්බයක් එක ස්ථානයකට ફોකස් කිරීම. මගින් hair root එක hair follicles කියලා කියනවා. කේශ මූලය ඒක අයින් කරලා දැමීම. එතන පුච්චලා ඒක වර්ධනය නැති කිරීම තමයි මේ ප්‍රතිකාරය. මුලින්ම මේ ප්‍රතිකාරය මේ දකුණු කොරියාවේ මේක හදද්දී normal ප්‍රතිකාරයක් විදිහට ප්‍රතිකාර වාර 10ක් 15ක් වගේ කාලයක් එන්න ඕනේ මේ අනවශ්‍ය රෝම නැති කරගන්න. දැන් triple wavelength diode laser 810 triple wavelength වගේ ඉහළ තාක්ෂණයෙන් යුතු මේ hair removal laser ප්‍රතිකාර අපේ රෝහලේ පාවිච්චි වෙනවා. triple wavelength වගේ හොඳ ප්‍රතිකාර. මේකෙදි බැලුවාම කහ පාට මේ brown color hair, black color hair සහ සියලුම hair වර්ග permanently නැති කරන්න පුළුවන් session 3-4ක් යද්දී. අන්න ඒක තමයි විශේෂත්වය. මේ hair removal වලදී ඉස්සර hair removal වලදී බිය තත්ත්වයක් කරනවා. මොකද ගොඩක් රිදෙනවා, පිච්චෙනවා වගේ වෙනවා. දැන් අලුත්ම triple wavelength ප්‍රතිකාර triple wavelength ප්‍රතිකාර මේ ජෙලි මාර්ගෙන් ජෙලි ගාලා තමයි hair එක උඩට සර්ෆේස් කරන්නේ. ඒකේ ස්ක්‍රබ් එක මේ ප්‍රොබ් එක ගොඩාක් කූල් කරන්න පුළුවන්. ඒ කියන්නේ අධිකව කූල් කරලා තමයි ප්‍රොබ් එක තියන්නේ. ඒක කූල් වීමත් එක්ක අර ජෙලි උඩ කරන හින්දා කිසිදු වේදනාවක් නැහැ. ඒ ආලෝක කදම්බයක් ආවත් ආලෝක කදම්බෙන් හින්දා හැමට හානියක් හෝ හැමට සෙන්සේෂන් එක අඩු වෙනවා. එතකොට බය බිය යුතු නැහැ, කැක්කුමක් නැහැ. එතකොට මේකෙන් වෙන්නේ මේක එක තැන් අණුව විශේෂයෙන්ම මුහුණේ hair අණුව wavelength එක වෙනස් වෙනවා. කලවවල hair අණුව wavelength එක වෙනස් වෙනවා. ඒ අණුව ස්ථානය අණුව wavelength එක වෙනස් කරනවා. නමුත් permanent නැති වෙනවා. විශේෂයෙන් permanent නැති වෙන එක සමහර කාන්තාව අපිට හම්බ වෙනවා. එයාලා මුහුණේ hair හින්දා මුහුණේ hair thread කරනවා, වැස් කරනවා. එතකොට ඒව කරාට පස්සේ අර පොඩි කළු ගතියක් මුහුණේ ඇති වෙනවා. ඒ කළු ගතිය නම් මේ ට්‍රීට්මන්ට් කරගෙන යද්දී නැති වෙලා යනවා. අන්න ඒක තමයි විශේෂත්වය. විශේෂයෙන් ප්‍රතිකාර වාර 3-4ක් වගේ යද්දී permanently නැති වෙනවා. එක ප්‍රතිකාරයක් කළා මාසෙකින් තමයි ආයෙ එන්න ඕන. ප්‍රතිකාර වාර 3ක් කරන්න ඕනේ මාසෙන් මාසෙ. ඊට පස්සේ ප්‍රතිකාරය අවශ්‍ය නම් තමයි දවස් 45කින් කරන්න ඕනේ. අපේ රෝහලේ විශේෂයෙන් triple wavelength diode 808 කියන හොඳම laser hair removal ප්‍රතිකාර කරනවා. ඉතින් මේකෙදී අර
හැම ස්ථානයකම විශේෂයෙන්ම අණ්ඩාම්වල හෙයා ඊට පස්සේ විශේෂයෙන් මේ කලවාවල හෙයා උදරයේ ඇතිවන හෙයා සමහර අයගේ පියවුරු වල ඇතිවන හෙයා පර්මනන්ට්ලිම නැති කරන්න පුළුවන්. මේක නවීන වෛද්‍ය විද්‍යානුකූලව ගත්තාම ඊටම පෙරලියක් විතර හඳුන්වන්න පුළුවන්. ලෝකේ ගොඩාක් රටවල් වල හෙයා රිමූවල් පාවිච්චි වෙනවා. සාර්ථකව පාවිච්චි වෙනවා. ලංකාවේ දැන් ගොඩාක් දියුණු වෙලා තියෙනවා. ලංකාවේ දැන් ගොඩාක් කාන්තාව සහ පිරිමි අයත් තමන්ගේ අනවශ්‍ය හෙයා අඩු කරගන්න එනවා. ඉතින් මේක රූපලාවන්‍ය වෛද්‍යකම ගැන කතා කරද්දී නැතුවම බැරි තත්ත්වයක්. ඔබට කියන්න ඕන විශේෂයෙන් මේ හෙයා ඇතිවෙන්න හේතුත් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් අනවශ්‍ය හෙයා. ඉතින් මේ කාන්තාවන් ගත්තාම polycystic ovary syndrome කියලා කියනවා. ඒ කියන්නේ ඩිම්බ කෝෂවල පොඩි ගැටි ඇවිල්ලා ඒ මාසුද්ධි අක්‍රමිකතා හින්දා තමයි හැන්දය මුහුණේ ඇතිවෙනවා හෙයා තත්ත්වයන්. ඒ වගේම පිරිමි හෝමෝන් එක තමයි ටෙස්ටොස්ටෙරෝන් පොඩ්ඩක් වර්ධනය සමහරුන්ගේ කාන්තාවන් වැඩි එකම හින්දා ඇති වෙනවා. ඉතින් මේවා හින්දා බෙහෙත් මුකුත් නැතුව ඖෂධ භාවිතයක් නැතුව අපිට හෙයා එක පර්මනන්ට්ලිම නැති කරගන්න පුළුවන් මේ ප්‍රතිකාරයෙන්. ඩොක්ටර් ලේසර් ට්‍රීට්මන්ට් එකක් කියලා කිව්ව ගමන් පොඩි තාමත් අපේ සමාජය තුළ තියෙනවනේ පොඩි තැතිගැන්මක්. ඒක ගැන මොකද කියන්නේ? ඔව්. ඇත්තටම මේ දැන් නමින් එන්නේ තරංග ලේසර් හෙයා රිමූවල් කියලා. ලේසර් කිව්වහම මේක මේ ලේසර් කියන්නේ අර මේ අපි විකිරණ ලේසර්ස් නෙවෙයි. මේක හැමේට රූපලාවන්‍ය ක්‍රම භාවිතා වන ප්‍රතිකාර ක්‍රම. මේකෙදි කිසිදු හැමට අහිතකරතාවයක් නැහැ. මේක ආලෝක කදම්බයක් එක ස්ථානයකට ස්ථානගත කරනවා, ફોකස් කරනවා. ඒ ફોකස් කළා හෙයා එක ඇති වෙන්න රූට් එක, ඒ කියන්නේ අපි කියමු කේශ මූලය කියලා. කේශ මූලය නැති කිරීම තමයි මේකෙන් කරන්නේ. ප්‍රධානම දේ ආලෝක කදම්බයක් එක ස්ථානයකට ફોකස් කරාම තද වේදනාවක් ඇති වෙනවානේ. ඒ වේදනාව නැති කරගන්න ට්‍රිපල් වේව් ලෙන්ත් වල හොඳ කූලින් ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ කූලින් ප්‍රොසෙස් එකේ හින්දා සහ ජෙලි ගාලා තියෙන හින්දා ජෙලි ගාලා තමයි මේ ප්‍රතිකාර කරන්නේ. ඒක වේදනාවක් ඇති වෙන්නේ නැහැ. පිච්චීමක් ඇති වෙන්නේ නැහැ. ඒක හැමේ තියෙන අර කළු ගතියත් අර හෙයා සමහරව රිමූව් කළා කළු ගතියක් එනවනේ. ඒ කළු ගතියත් මේ ප්‍රතිකාරයෙන් නැති වෙලා යනවා. ඒකින්ද ගොඩාක් FDA අනුමත කරපු ප්‍රතිකාරයක් මේක. Food and Drugs Authority කියලා තියෙනවා ලංකාවේ. FDA අනුමත කරපු මැෂින් තමයි ලංකාවට ගෙන්නන්න පුළුවන් වෙන්නේ. ඉතින් FDA අනුමත කරපු hair removal මැෂින් එකක් තමයි Diode 808 triple wavelength කියන හොඳම hair removal උපකරණ අපේ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඩොක්ටර් බුද්ධික විට්ටාචි හොස්පිටල් වලින් මේ hair removal treatment එක කරගන්නවා නම් එන්නේ කොහොමද? දුරකථන අංක මොනවද කියන එක අපි මතක් කරන්න ඕනේ. ඔව්. ඔබට ගොඩාක් සාධාරණ මිලකට අපරෝහලේ hair removal මුහුණේ අනවශ්‍ය රෝම ඇතිවීම සහ ශරීරයේ අනවශ්‍ය රෝම ඇතිවීම නවත්ත ගන්න පුළුවන්. ඔබට එන්න පුළුවන් නම්බර 38 එක වත්තේකතර පාර මහරගම ටවුන් එකේම තමයි පිහිටලා තියෙන්නේ. ටෙලිෆෝන් නම්බරේ මම කියන්නම්. ඔබට එන්න කලින් වේලාව සහ දිනයක් වෙන් කරගන්න 0112 846යි 901 0114යි 931යි 480 යන දුරකථන අංක දෙකෙන් එකකට කෝල් කරලා ඔබට වේලාව සහ දිනයක් ලබා ගන්න පුළුවන්. අනවශ්‍ය රෝම කියලා කියන්නේ ඇත්තටම අනවශ්‍ය කරදරයක් තමයි. ඒ නිසා ඔබට දැන් ඒ ගැන අනවශ්‍ය කරදරයක් ඇති කරගන්න ඕනේ වෙන්නේ නැහැ. බුද්ධික විට්ටාචි හොස්පිටල් එකට යන්න හරිම සාධාරණ මිලකට කිසිම අතුරු ආබාධයක් නැතුව ඊටාම හොඳ වෛද්‍යවරයෙකුගේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ අනුදැනුම මත ඊටාම හොඳ කාර්ය මණ්ඩලයකගේ සේවය ලබා ගැනීමේ අවකාශය තියෙනවා. ඒ නිසා ඔබට ඉඩ ලද සැනින් ඔබට සාධාරණ මුදලක් ලද සැනින් ඔබ යන්න ඕනේ තැන බුද්ධික විට්ටාචි රෝහල.